Hi හැමෝටම welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට බයෝ පේපර් එකේ එන අනිවාර්ය ප්‍රශ්නෙකට උත්තර. විටමින් වගුව පාඩම් කරගන්න කාටවත් අමාරුයි කියලා මම හිතනවා. මම මේ වගුව තියෙන විදිය පොඩ්ඩක් වෙනස් කරා. බයෝ රිසෝස් බුක් එකේ ආහාර ජීර්ණ පද්ධතියේ යටතේ තියෙන මේ වගුවේ තියෙන්නේ මුලින්ම විටමින් වර්ගයි ಖನಿಜ වර්ගයි දීලා ඊට පස්සේ ඒවට ගන්න ඕන ආහාර දීලා ඊට පස්සේ ඌනතාවයන් දීලානේ මම ඒක පොඩ්ඩක් වෙනස් කරා. මම කරේ අපි ආහාර වර්ග වලට අනුව විටමින් වර්ග ටිකයි ಖනිජ වර්ග ටිකයි ඇතුළත් කරලා කවියකින් පාඩම් කරගන්න පුළුවන් විදිහට මේ ටික හැදුවා. මට හිතන විදිහට මේක පාඩම් කරගන්න ලේසිම සහ ස්මාර්ට්ම විදිය මේකයි. ඔයාලට වෙන විදිහක් හිතනවා නම් සහ තියෙනවා නම් ඔයාලා මේ විදිහට කරන්න මේකට පුරුදු වෙන්න එපා. මම මේක අමාරුයි කියලා හිතන අයට තමයි මේ ලේසි කියලා පෙන්වන්නත් එක්ක මේ විදියට කරේ. ඉතින් මෙතනදී මට හිතන කවි තමයි මම හැදුවේ. ඒක ඉතින් ඔයාලට අනුව වෙනස් කරගන්න පුළුවන්. මම ඔයාලට අයිඩියා එක තමයි මේ ගෙනත් දුන්නේ. දිගටම මේ වීඩියෝ එක බලාගෙන යන්න. ඉස්සරහටත් මේ වගේ දේවල් අපේ channel එකෙන් දාන්න මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉවර වෙලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. Good luck ඔයාලා හැමෝටම.